හායි හායි ඔයාලට කොහොමද නිතර නිතර මල් දකිද්දී මේ විශ්වයෙන් ඈතට ගිහිල්ලා යන්න තියෙනවනම් කියලා මට වෙලාවකට හිතෙනවා. ඒත් ඉතින් කොහේ යන්නද නේද? මල් දකිද්දී ඈත අහසට පියාඹලා යන්න හිතෙන වෙලාවක මට හිතුණා ඒ හිතෙන වෙලාවට දෙලුම් ජූස් එකක් හදාගෙන බිව්වනම් කියලා මට හිතෙනවා. ඉතින් අපි මල් දිහා බලන් ඉන්නත් ඕන නේද? ඒත් ඉතින් වතුර තිබහකට වතුරම බොන්න හිතෙන්නේ නෑනේ. ඉතින් පළතුරු ටිකක් හදාගෙන මේ විදිහට ජූස් එකක් හදලා බිව්වනම් කියලා මට හිතුණා. ඔන්න ඉතින් දැන් මම මේ දෙලුම් ගෙඩිය කපලා දෙලුම් ජූස් එකක් හදන්න හදන්නේ. ඉතින් මම මේ දැන් දෙලුම් ගෙඩිය හොඳට සෝදලා අරගෙන තමයි මේ ඔයාලට පෙන්වන්නේ. ඔන්න දැන් මම මේ දෙලුම් ගෙඩිය කපන්න තමයි හදන්නේ. ඉඳලා දෙලුම් ජූස් එකකුත් බොන්න හිතෙනවනේ මට. ඒකෙන් හින්දා ඉතින් දැන් ඉතින් මම මේ දෙලුම් ගෙඩිය මහත්තයාට කියලා ගෙන්න ගත්තා. ගෙන්නගෙන දැන් මම හදන්නේ මේ ජූස් එක හදාගන්න. දෙලුම් ගොඩක් ගුණයි කියනවනේ. මම ගෙදරත් දෙලුම් ගස් දෙක තුනක් ඉඳලා තියෙනවා. ඒත් ඉතින් මල් විතරයි යන්නේ ගෙඩි නෑනේ තාම. ඔන්න දැන් මම 4ට විතර වගේ කෑලි කපා ගත්තා. දැන් මම හදන්නේ මේ දෙලුම් ඇට ටික අරගෙන වෙනම භාජනයකට දාගන්න. මෙන්න මේ භාජනයට තමයි මම දාගන්නේ මේ වීදුරු බෝල් එකක්. මේකට තමයි මම දාගන්නේ. ඇට ටික පරිස්සමට ගලව ගන්න ඕන. නැත්තම් අර සුදු පාට කෑලි තියෙනවනේ පොතු ඒවත් අහු වෙන්න බෑ. ඒ ඇට ටික වෙනම අයින් කර ගන්න ඕනේ මේ විදියට. දෙලුම් ගොඩක් ගුණයි කියනවනේ. විශේෂයෙන්ම අපි ගෙදර ඉඳ ගන්නවා නම් ඇත්තටම ගොඩාක් ගුණයි. මේවා ඉතින් අර වෙළඳ පොලේ තියෙන ඒවා නම් ගොඩක්ම රටින් එවනේවනේ තියෙන්නේ. මේ විදිහට නැති වුන් අපිට ඉතින් දෙලුම් ගෙදර ඉඳ ගත්තා කියලා ඉතින් ගෙඩි හැදුන්නේ නැත්නම් ඉතින් ඒ විදිහට තමයි ගෙනල්ලා කන්න වෙන්නේ. ඒක නිසා ඉතින් මටත් හිතුණා ඉතින් මං ඉඳලා හිටලා නම් දෙලුම් ජූස් බොනවා, කනවා දෙකම කරනවා. ඉතින් මට හිතුණා අද නම් දෙලුම් ජූස් එකක් බිව්වනම් හොඳයි කියලා අවුවත් සැර වෙලාවේ. ඉතින් මෙන්න මේ විදිහට ඉතින් මම දෙලුම් ගෙඩියක් ගෙනල්ලා දැන් ඉතින් මේ විදිහට කපලා ජූස් එක හදා ගන්න තමයි හදන්නේ. මම දෙලුම් වලට ගොඩාක් ආසයි. ආසම පළතුරක් දෙලුම් කියන්නේ. ඉතින් මේ විදිහට ඇට ටික වෙනම අයින් කර ගන්න ඕන හොඳට. දැන් මෙහෙට පෑවිල්ලත් හරිම සැරයි. පහුගිය දවස්වල නම් හොඳටම වැස්සා. දැන් මෙහාට ඉතින් චුට්ටක් පායනවා. හැබැයි ඊයේ එහෙමනම් හොඳටම වැස්ස. එළියටවත් බහින්න බෑ. ඔන්න අද ඒකටත් එක්ක හොඳටම සැරටම අවුව වැටිලා තියෙන්නේ මෙහාට. ඉතින් මට හිතුණා මේ විදියට පළතුරු ජූස් එකක් හදලා බිව්වනම් හොඳයි කියලා. ඇඟටත් හොඳයිනේ. අනික මේ අවුව සැර වුණාම හැමත් වේලෙනවා. ඒකෙන් හින්දා පොඩ්ඩක් අපි පළතුරු ටිකක් හැමත් මේ විදිහට කන්න ඕනි. ජූස් එකක් එහෙම හදාගෙන බොන්න ඕන නේද? අපේ ඇඟට අත්‍යවශ්‍යම දෙයක්නේ පළතුරු කියන්නේ. ඒකෙන් හින්දා ඉතින් මටත් හිතුණා ඉතින් අවුව සැර වෙලාවේ ජූස් එකක් හදාන් බිව්වනම් හොඳයි කියලා. ඔන්න දැන් මං යට ටික මේ විදිහට බෝල් එකට අයින් කරගෙන තියෙන්නේ.
දැන් මම හදන්නේ බෙන්ඩර් කප් එකට මේ ටික දාගන්න. හරි දැන් මම බෙන්ඩර් කප් එකට මේ ටික දාගත්තා. දැන් ඊට පස්සේ සීනි හැඳි දෙකක් මම දාගන්නවා. මම වීදුරු දෙකක් තමයි හදාගන්නේ. ඊට පස්සේ ලුණු කුඩු චුට්ටකුත් දාගන්නවා. ඊට පස්සේ වතුර චුට්ටකුත් දාගන්නවා. මම දාගන්නේ මේ කූල් වතුර ටිකක්. දැන් මේ කූල් වතුර ගොඩක් දැම්මහම ඉතින් අර ඇඟටත් පොඩි කූල් එකක් තියෙනවනේ මේ අවුව වෙලාවේ. ඒකින්ද මම ඔය දාගත්තේ දැන් කූල් වතුර ටිකක්. ඊට පස්සේ පියන වැහුවා. ඊට පස්සේ මැෂින් එක අරගෙන දැන් මැෂින් එකේ තියන්න තමයි හදන්නේ මම. මෙන්න මේ විදියට හොඳට බෙන්ඩර් කරගන්න ඕනේ. මෙන්න මේ විදියට. ඔයාලා දෙලුන් ජූස් බීලා ඇතිනේ. ඒක මෙන්න මේ විදියට හොඳට බෙන්ඩර් කරගන්න. හරි දැන් මම බෙන්ඩර් කරගෙන ඉවරයි. ඊට පස්සේ මම හදන්නේ මෙන්න මේ වීදුරු දෙකට මේක ජූස් එක දාගන්න. මෙන්න මේ විදියට දැන් ලස්සනට පාටක් තියෙනවනේ රෝස පාටට නේද? ලස්සන පාටක් ඇවිල්ලා තියෙනව නේද? හරි දැන් මම වීදුරු දෙකට දාගෙන ඉවරයි. මේ තියෙන්නේ මම දැන් බෙන්ඩර් කරගත්ත ජූස් දෙක. දැන් මම හදලා ඉවරයි. හරි ඔන්න මගේ ජූස් දෙක. දැන් හදලා ඉවරයි මම. ගොඩ වෙලාවක් යන්නේ පොඩි වැඩයි තියෙන්නේ. වෙලා යන වැඩක් නෙමෙයි මේක. මේක ඉතින් ඕන කෙනෙකුට හදන්න පුළුවන් දෙයක්. ලොකු වෙලාවක් ගන්න දෙයක් නෙමෙයි. දැක්කද ඔන්න මම හදලා ඉවරයි දැන්. දැන් පාටට තියෙනවා. තිබ්බා වගේම පාට වෙනසක් වෙලා නැහැ. ඇටවල තිබ්බ පාටම ලස්සනට තියෙනවා. දැන් මම හදන්නේ ජූස් එක හදලා ඉවරයිනේ. එන්නකො යන්න මගේ මල් වලට පොහොර ටිකක් දාන්න.
දැන් මම හදන්නේ මගේ මල් වලට පොහොර ටිකක් දාන්න. මොකද ගොඩ දවසකින් පොහොර දැම්මේ නෑනේ. මල් නම් පිපිලා තියෙන්නේ. ඉතින් දැන් මම හදන්නේ නිල් කැට පොහොර ටිකක් දාගන්න. මොකද දන්නවද ගස් හැදෙන්නනේ අපි නිල් කැට පොහොර දාන්නේ. ගොඩක් අය නම් කියලා දෙන්නේ නෑ. ඒත් මං අද ඔයාලට කියලා දෙනවා. නිල් කැට පොහොර තමයි දාන්නේ. ගස් හැදෙන්න මල් එන නම් දම් කැට ටිකක් තමයි දාන්න ඕන. කොම්පොස් පොහොර එහෙමත් ගොඩක්ම හොඳයි රෝස වලට. කොම්පොස් එහෙම දානවා නම් හැදෙනවා. මේ වෙලාවේ මගේ ගාව නෑ කොම්පොස් පොහොර. ඒ හින්දා මම දැන් හදන්නේ මගේ මේ මල් පෙළවලට නිල් කැට පොහොර ටිකක් දාගන්න. ගොඩාක් දාන්නේ නෑ චුට්ටයි දාන්නේ. නැත්තම් ගස් මැරෙන්න මල් වැඩි වුණොත් එහෙම. ඔයාලා ආස ඇතිනේ මේ විදිහට මල් හදලා ගෙදර ලස්සන කරගන්න. එතකොට අලුතින් මැරි කරන්න ඉන්න නංගිලා මල්ලිලා. එතකොට මැරි කරපු කට්ටිය ඉන්නවා ගෙවල් වල. ඉතින් මල් ගහක් දෙකක් ගෙදර ඉඳගත්තම ලස්සනයිනේ. ඒ නිසා මෙන්න මේ විදිහට නිල් කැට ටිකක් දාන්න. එතකොට ටක් ගාලා ගස් ලොකු වෙලා එනවා. කවුරුවත් ඔවා කියලා දෙන්නේ නැහැ. ඒත් ඉතින් අපි දන්න දේ කියා දෙන්න නැතුව ඉන්න ඕනේ නැහනේ. කවුරුත් මල් හදන්න කැමතිනේ. ඉතින් මල් හදන කෙනෙකුට ගොඩක් මේක වටිනවා. මේකෙන්ද මෙන්න මේ විදිහට නිල් කැට ටිකක් දාලා ගහේ සාමාන්‍ය දුරින් වගේ ගොඩාක් දාගන්න එපා පොහොර දාද්දී. වැඩි වුණොත් ගස් මැරෙනවා. මේ තමයි මගේ ලෝකේ. මම මේ මල් අතරින් තමයි ලස්සනට මේ මල් හදාගෙන මල් අතර ජීවත් වෙන කෙනෙක්. ඉතින් මම වෙලාවකට කල්පනා කරනවා අනේ මට ඇත්තටම ඈත අහසට ගිහිල්ලා ඉන්න තියෙනවනම් මේ විශ්වයෙන් ඈතට ගිහිල්ලා ඉන්න තියෙනවනම් කියලා ඉතින් මට වෙලාවකට හිතෙනවා. මගේ අර ලස්සන සුරංගනා සිහින තියෙන්නේ. ඒකෙන්ද මම මල් වලට ගොඩාක්ම ආසයි. පොඩි පැලයක් එහෙම අර පැල දළු දාන්න නැතුව තියෙනවනම් කොහොම හරි පෝර දාලා මේ දළු වෙන්න පැලේ හදා ගන්නවා. ඉතින් මේ මල් වලට මම දන්න තරමින් මේ පිරිමි ගැහණු කියලා නෑ දෙගොල්ලම ආසයි. මේ ඒකෙන්ද මේ මැරි කරන්න ඉන්න කට්ටිය හෝ මැරි කරපු කට්ටිය හෝ ඉන්නවනම් මේ විදිහට ලස්සන මල් ගහක් දෙකක් ඉඳ ගන්න ගෙදරක ඇත්තටම ලස්සනයි. මම පුංචි කාලේ ඉඳන් මම මල් වලට ආස කරපු කෙනෙක්. ඉතින් මම මගේ ගාඩන් එකේ හරිය ලස්සනට මල් හදාන් ඉන්නේ. මේ තියෙන්නේ මගේ දිව්‍ය ලෝකේ. මේ ලෝකේ තමයි මම ජීවත් වෙන්නේ. ඇත්තටම මම මේ ලෝකෙට පුදුම ආසයි. පුදුම ආදරෙයි. ඉතින් මේ තමයි මගේ ලෝකේ. ඉතින් මම මේ වගේ පොඩි චූටි ළමයි කරන වැඩ මම කරන්නේ. මෙන්න බලන්න කුරුළු කුඩු එලලා තියෙනවා. ඉතින් මේ මගේ ලෝකේ. ඔයාලත් මේ විදිහට ලස්සන ලෝකයක් හදාගන්න. ලස්සනට ජීවත් වෙන්න. අපි කවුරුත් ආසයිනේ එහෙම ලස්සනට ජීවත් වෙන්න. පරිස්සමෙන් ඉන්න, සතුටින් ඉන්න. මේ විදිහට ලස්සන ලෝකයක් හදාගෙන ලස්සන ලෝකේ ජීවත් වෙන්න. අමනුෂ්‍ය වුණාම අපි ලස්සනට ජීවත් වෙන්න ඕනේ නේද? ඉතින් අපි ඔක්කොමලා මේ විදිහට ලස්සනට හදාගෙන ලස්සනට ජීවත් වෙමු. පරිස්සමෙන් ඉන්න සතුටින් ඉන්න ඔයාලට බුදු සරණයි. මේ විදිහට ඔයාලා ලස්සනට හදාගන්න ඔයාලගේ ගෙදර. තව වීඩියෝ එකක් අරන් එන්නම් ලස්සන බුදු සරණයි පරිස්සමෙන් ඉන්න.